ආදරණීය යාළුවනේ මිත්‍රයනේ රණ්ඩු සරුවල් වෙන්න එපා. ඇඟේ හැප්පුණාට ගණන් ගන්න එපා. කලකෝලහල ඇති කරන්න එපා. මොකද එහෙම තත්ත්වයක් උදා වුණොත් මේ ප්‍රසංගය නතර කරන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් ඒ පණිවිඩය ඔයගොල්ලන්ට ලබා දෙමින් අපි සූදානම් වෙනවා තව ස්වල්ප මොහොතකින් ප්‍රසංගයේ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඒ සඳහා සියල්ල සූදානම් වෙලා තියෙන බව මේ අවස්ථාවේදී මම සතුටින් යුතුව මතක් කරනවා. ඉතින් මේ ප්‍රසංගයේ සමග අත්වල වැදගත් අපේ ආදරණීය හිතවතුන් හිතවතියන් කීප දෙනෙක් ඉන්නවා. මතක් කරන්න ඕන අවියානා මේ ප්‍රදේශයේ ජාත්‍යන්තරයට අරගෙන ගොස් තරු හතක අභිමානය ලෝකේ බබලවන්නට කටයුතු කරන අසල්වාසී අවියානා හොටෙල් සමූහයේ ප්‍රධාන අනුග්‍රහයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් එහි මානව සම්පත් නිලධාරී මේ වන විට මේ ප්‍රසංග භූමියට පැමිණ තියෙනවා නිශ්චංක මහත්මයා. අපි එතුමන් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම උඩිස්පත්තුව එක්සත් වෙළඳ සංගමයත් ආදරෙන් එක්කාසු කර ගන්නවා මේ ප්‍රසංගයේ සමග. ඉතින් මහරවෙල තුෂාර මහත්මයාත් අපි අමතක කරන්නේ එයත් අපිත් එක්ක අත්වල වැදගත්තා මේ ප්‍රසංගය සාර්ථක කරගන්න. ඉතින් ඒ වගේම වෛද්‍ය රත්නායක වර්ණ සුබසිංහ ඒ වගේම හතමුණේ සම්පත් කුමාරත් අපි මතක් කරනවා අපිත් එක්ක අත්වල වැදගත්තද විනෝකා මහත්මිය ඒ වගේම ඉස්කෝල මුදල වෙළඳ ප්‍රජාව අපිට පිටුපෑවේ නැහැ. අපිට උදව් කරා ආධාර කරා ස්තුතියි ඔයගොල්ලන්ට. ඉතින් එහෙමනම් අපි දිව්‍යන්වත් මහරවෙල දෙහිගස්හින්න තැන්න කඩේ උඩිස්පත්තුව මේ හැම ගමකම තරුණ කැල අපිට උදව් කරා. අපිත් එක්ක අත්වල වැදගත්තා. මේ වගේ ප්‍රාසංගික අත්දැකීමක් ඔබට මට දුරු කර දෙන්න ඒගොල්ලෝ අපිත් එක්ක එක පයෙන් පිටගත්තා. ඉතින් එවන් අභිමානනීය හතරවන සංවත්සරික ප්‍රසංගයක් විදිහට අද සූර්ය මංගලයට සමගාමීව මේ ප්‍රදේශයේ මේ වෙල්යාය මන්දිරේදී අපි ආරම්භ කරනවා. තාමත්ම සුළු මොහොතකින් වාද්‍ය බෘන්දයට ආරාධනා කරන හැටි ඉක්මනින් වේදිකාව බාර ගන්න එන්න කියන පණිවිඩය. ඉතින් මේ ඇසෙනවානේ ළඟ ඉන්න, දුර ඉන්න, ඈත ඉන්න ඔක්කොටම අපි කියනවා දැන් එන්න ග්‍රවුන්ඩ් එකට. අපි එක්රොක් වෙමු, රෝද වදිමු මේ සංගීතමය විහාරයව අපගේ යුග